ෆ්ලෂ්ටි එක්සෑම් එක කියලා පොඩ්ඩක්වත් බය වෙන්න එපා. අපි අද කියලා දෙන්නේ නැහැ නෝට්බුක් LM එක පාවිච්චි කරලා කොහොමද ඔයාගේම නෝට් එකක් හදාගන්නේ කියලා. ඉස්සෙල්ලාම ඔයා ෆෝන් එකකින් ෆොටෝ එකක් ගත්ත ඔයාගේ හරි යාළුවාගේ හරි ලස්සනට ලියපු නෝට් එකක් පැහැදිලිව තිබු නෝට් එකක් ගන්න. ඒ ෆොටෝස් ටික ඔයා ඉස්සෙල්ලා ෆෝන් එකෙන් ෆොටෝස් පැහැදිලි ෆොටෝස් පිළිවෙලට ගහ ගන්න ඕනේ. ඒ පිළිවෙලට ගහගත්ත ෆොටෝස් ටික මේකේ පෙන්වන විදිහට නෝට්බුක් LM කියන එක Google එකෙන් සර්ච් කරලා එතෙන්ට ගිහිල්ලා අප්ලෝඩ් ෆයිල්ස් කියන තැනට ගිහිල්ලා ඒ ටික අප්ලෝඩ් කරගන්න. පොඩි වෙලාවක් යනවා ෆයිල් එක අප්ලෝඩ් වෙන්න. ඔය මම පෙන්නලා තියෙන්නේ මම අප්ලෝඩ් කරගත්ත ෆයිල් ටික මයික්‍රෝබයොලොජි නෝට් එකක්. ඒක නෝට් එක අප්ලෝඩ් වුණාට පස්සේ ඔයාට පුළුවන් ඔය විදිහට මම ඒකේ ලැන්ග්වේජ් එක සිංහල කියලා දාලා තියෙන්නේ. ඉස්සෙල්ලාම අපිට ඕනේ පාඩම තේරුම් ගන්න ඉංග්‍රීසි අමාරු ළමයින්ට තේරුම් ගන්න ලේසි වෙන්න ඔය විදිහට පහලට ඒ තියෙන මාතෘකා ඔක්කොම සරලව විස්තර කරලා තියෙනවා. ඒවා පහලට බලාගෙන යන්න මේ ෆොටෝස් තුනේම තිබ්බ ටික සරලව විස්තර කරලා තියෙනවා. ෆොටෝස් වෙනුවට ඔයාලට PDF ෆයිල් එකක් එහෙම නැත්නම් Word document එකක් එහෙම නැත්නම් PowerPoint slides තියෙන එකක් එහෙමත් නැත්නම් YouTube එකේ link එකක් වුණත් ඔතෙන්ද දෙන්න පුළුවන්. ඒ විදිහට දුන්න link එකෙන් ওই විදිහට අපිට ඉස්සෙල්ලා සරලව තේරුම් ගන්න ඕනේ. තේරුම් ගත්තට පස්සේ ඔයාලා කියවලා අපි බලමු ඔය විදිහට පහලට ඔයාට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මට කරගන්න ඕන දේ තමයි මට දැන් මේකෙන් එක්සෑම් එක මට හෙට තියෙන්නේ මට ඒක ප්‍රශ්න ටික ලෑස්ති කරගන්න ඕනේ. මම ආයෙත් මෙතන settings වලට ගිහිල්ලා මගේ output language කියන එක මම වෙනස් කරනවා ඉංග්‍රීසි වලට. මොකද අපේ එක්සෑම් එක අහන්නේ ඉංග්‍රීසියෙන්. ඉංග්‍රීසි වලට දාගෙන මම අර දාපු ෆොටෝස් ටික මම අප්ලෝඩ් කරගන්නවා. ඉංග්‍රීසි output එකක් එන විදිහට මෙතන වල නම් audio එකක් වීඩියෝ එකක් ප්‍රශ්න ෆ්ලෑෂ් කාඩ් නෝට්බුක් එකක් ඕන එකක් ඩවුන්ලෝඩ් අප්ලෝඩ් කරගන්න පුළුවන්. ඊට පස්සේ මම ආයෙත් ඒ ෆොටෝස් ටික අප්ලෝඩ් කරගන්නවා. පොඩි වෙලාවක් යන්නේ මේකට. අප්ලෝඩ් කරගත්තට පස්සේ මට පුළුවන් ආයෙත් මෙතන දැන් තියෙනවා කොටස් තුනක්. සෝසස් කියන්නේ අපි අප්ලෝඩ් කරපු ෆොටෝස් තුන. chat කියලා කියන්නේ ඒකෙන් අපිට පහලට තේරුම් ගන්න තියෙන ටික. ස්ටුඩියෝ කියලා තියෙනවා. එතන තමයි අපිට තියෙන question ගන්න ඕනේද. ඒ වගේ විශේෂත්වය තමයි ඒකේ හරි උත්තරය ඔයාලට තේරුවේ නැත්තම් explanation එකක් එක්කම හරි උත්තරය ඔයාලට පෙන්නනවා. මේක හරිම ලේසි ස්මාර්ට්ම විදිහට ඉගෙන ගන්න පුළුවන්. ආය ෆන්ඩමෙන්ටල් ඇනටොමි ඊට පස්සේ මයික්‍රෝබයොලොජි නර්සිං හිස්ටරි ඒ හැම එකක්ම ඉන්ටර්නෙට් එකෙන් සර්ච් කරලා ඒ වගේ මූලාශ්‍රය අරගෙන හොඳට පැහැදිලි කරලා දෙනවා මොකක්ද එතන කියලා තියෙන්නේ කියලා. ඉතින් ඔයාලට ලොකු chance එකක් මේ Google notebook LM එකත් එක්ක ඉගෙන ගන්න හම්බුනොත් එහෙම ඒ කියන්නේ ඩිග්‍රී එකක් මට්ටමට යන කල්ම ඉගෙන ගන්න පුළුවන්. මේක ෆ්‍රී හම්බෙච්ච එක ලොකු දෙයක්. ඉතින් ඉස්සෙල්ලාම ෆෝන් එකෙන් හරි එහෙම නැත්නම් ලැප් එකක් තියෙනවා නම් ලැප් එකෙන් හරි Google notebook LM කියන එක මේක ෆ්‍රී එකක්. Google එකෙන්ම කරන. ඒ නිසා එක්සෑම් එකට බය වෙන්න එපා. මේ විදිහට අරගෙන ප්‍රශ්න බලන්න මම දැන් හරි උත්තරේ තේරුවොත් හරි එකක් කියලා පෙන්නනවා. වැරදි උත්තරේ තේරුවොත් එහෙම ඒ උත්තරේ වැරදි කියලා තමයි මට පෙන්නන්නේ. ඒකේ තව පුළුවන් නම් අර නොතේරෙන කොටසක් වගේ නම් වීඩියෝ එකක් ජෙනරේට් කරගන්න බලන්න. වීඩියෝ එකකින් තව පැහැදිලි උත්තරයක් දෙනවා ඔයාලට. ෆ්ලෑෂ් කාඩ් ඕන නම් ෆ්ලෑෂ් කාඩ් විදිහට ගන්න පුළුවන්. මයින්ඩ් මැප් එකක් ඕන නම් අපි අර යා කරන යන්නේ ඉස්සල්ලාම මයික්‍රෝබයොලොජි ඊට පස්සේ මයික්‍රෝබයොලොජි වල කොටස් මොනවාද? ඒක අණු කොටස් වල මොනවාද? ඒවා තව බෙදෙන කොටස් මොනවාද? ඒ විදිහට සම්පූර්ණ මුළු පාඩම ඉවරලා යන කල්ම මේකෙන් ඔයාලට නෝට් එක හදාගන්න පුළුවන්.
මේකත් එක පාඩම් කරන එක හරිම ලේසි.